හායි අද වීඩියෝ එක මේ දවස්වල මාර පෙරලියක් කරනවානේ මේ තෙමු ඇප් එක. ඉතින් මේ TikTok එකට ගියාත් YouTube එකට ආවත් තෙමු හැමතැනම තෙමු වීඩියෝස් තමයි තියෙන්නේ. ඉතින් මමත් ඕඩර් එකක් දැම්ම. මටත් නිකන් ඉන්න බෑනේ. මේ මමත් ඕඩර් එකක් දැම්මා. මගේ ඕඩර් එක ආවා. මම මේක දැනටමත් කපලා බලලා තියෙන්නේ. ඒ වුණාට මට මේ ප්‍රොඩක්ට් වල ක්වොලිටි එක ගැන ඔයාලත් එක්ක කියන්න ඕනේ වුණා. ඒ නිසා තමයි මේ වීඩියෝ එක මම ටක් ගාලා පෙන්නන්නම්. මම ගත්ත අයිටම්ස් ටික. මුලින්ම තියෙනවා මේක මේ හීට් පැක් එකක්. මේක ගොඩක් පොඩි. මේකට මිලිලිටර් 500ක් වතුර දාන්න පුළුවන් කියලා තමයි තිබුණේ. මං ගාව ලොකු එකක් තියෙන නිසා මම පොඩි එකක් ගත්තා. අනිවාර්යෙන් ගන්නකොට මේකට කොච්චරක් දාන්න පුළුවන්ද කියන එක විස්තර ඇතුව බලලා ගන්න. ෆොටෝ එකේ නම් මේක ලොකුවට පේනවා. ඒනට මිලිලිටර් 500ක් දාන්න පුළුවන්. මිලිලිටර් 500ක් කියන්නේ ගොඩක් පොඩි. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් ගන්නකොට බලලා ගන්න. මට නම් මේක අවුලක් නැහැ ලොකු එකක් තියෙන නිසා. මේකට මම දෙනවා 10න් 8ක්. ඊට පස්සේ තියෙනවා පර්ස් එකක් ගත්තා මම මේ වගේ පොඩි පර්ස් වලට තමයි ගොඩක් කැමති. මේකේ කලනොත් මේ වගේම එකක් මං ගාව තියෙනවා. රත්මේල් කලර් එකමයි රතු පාටමයි. ඒ වුණාට මට දැන් පර්ස් එක මාරු කරන්න ඕනේ වුණා. හැබැයි ඉතින් වෙන කලර් එකක් ගන්න හිතෙන්නේ නැහැ. මං අහලා තියෙනවා රතු පාට පර්ස් හොඳයි සල්ලි රැඳෙනවා කියලා. මං ඉතින් ඒක විශ්වාස කරගෙන මේ රතු පාට පර්ස්මයි ගන්නෙ. මේකත් හොඳයි. මේ ප්‍රශ්නයක් නැහැ. මේ මැටීරියල් එකත් හොඳටම තියෙනවා. මං හිතනවා ඔයාලට පේන ඇති කියලා පැහැදිලිව. අවුලක් නැහැ. මේකටත් 10න් 8ක් දෙන්න පුළුවන්. 10න් 9ක් විතරම දෙන්න පුළුවන් මේකටත්. මේකත් හොඳම තත්ත්වයේ තියෙනවා. මේක රුපියල් 800ක් වගේ තමයි උනේ. ගොඩක් ගණන් නැහැ මේවා. ඊට පස්සේ තියෙනවා සන්ග්ලාස් එකක්. ඒක මේ විදිහට පැක් කරලා තමයි බොක්ස් එක තමයි ආවේ. මේ විදිහට තමයි ඒක තියෙන්නේ. මේක මේ මෙන්ස් එකක්. මේක හස්බන්ඩ් ගත්තේ. මේකත් ඇත්තටම හොඳම තත්ත්වයේ තියෙනවා. මේ මෙටල් එක එහෙම ගොඩක් හොඳයි. මේකේ ෆ්‍රේම් එක එහෙම මේකත් හොඳයි. ඊට පස්සේ මම ගත්තා මේක ගත්තේ මට මේක බ්ලූ ලයිට් බ්ලොක් කරනවා කියලා තමයි මේක තිබුණේ. ඉතින් බලමු මේක පාවිච්චි කරලා හොඳද කියලා. ඒවා ඔක්කොම පොඩි පොඩි ගණන් උනේ. ඊට පස්සේ ගත්තා මම මේකප් බ්‍රෂ් එකක්. මේක මගේ මේකප් වැඩවලට තමයි ගත්තේ. මේ දින ඒකත් ඇත්තටම හොඳ ක්වොලිටි එකට තියෙනවා. අවුලක් නැහැ. රුපියල් 100 ගාණක් උනේ මේ බ්‍රෂ් එක. මේක අයි ෂැඩෝ බ්‍රෂ් එකක්. අයි ෂැඩෝ වලට තමයි මම මේක ගත්තේ. හොඳයි. අතර මේක අර කෙන්දි යන්නෙත් නෑ. ක්වොලිටි එකට තියෙනවා. ඊට පස්සේ මම ගත්තා මෙන්න මේක. මේක ෆේස් මසාජ් එකක්. මේක ගැන ගොඩක් අය දැන් දන්නවනේ. මේක ස්ටීල් කියලා තමයි තිබුණේ. මට ඒ වචන කියුණෙත් නෑනේ. මෙහෙම තමයි තිබුණේ. මේකත් ඇත්තටම දැනට හොඳ තත්ත්වයේ තියෙනවා. මම ඊගාට වීඩියෝ එකක් අරන් එන්නම් මේකෙන් මේ මසාජ් කරන ක්‍රම ටික ගැන. එතකොට මම තව එකක් ගත්තා ෆෝන් කේස් එකක්. ඒක හස්බන්ඩ් ගත්තා. ඒක පාවිච්චි කරන්න ගත්තා. ඒකත් හොඳම තත්ත්වයේ තියෙනවා. මම ඒකේ ෆොටෝ එකක් උඩින් දාන්නම්. ඉතින් ওই ටික තමයි මම ගත්තේ. මට අග්ගාලා වීඩියෝ එක කරා මේ මම රුපියල් 3000 ගණක තමයි මම ඕඩර් කරේ. පළවෙනි ඕඩර් එක ෂුවර් නෑනේ කොහොම හින්දා ලොකු බඩු දැම්මේ නැහැ. පොඩි අයිටම් ටිකක් දැම්මේ. ඒ ටික ඔක්කොම හොඳට තියෙනවා. පොඩ්ඩක් මේක තමයි පොඩ්ඩක් සයිස් එක පොඩිවට තියෙන්නේ. ඉතින් මිලිලිටර් 500ක් කියන්නේ කොහොමත් පොඩි. මම ඒ උනාට හිතුවේ මීට වඩා චුට්ටක් ලොකු ඇති කියලා. ඒ උනාට අවුලක් නැහැ. මේකත් ඉතින් පාවිච්චි කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. මේක ඇතුලේ මේ විදිහට උණු වතුර දාන්න තියෙන්නේ. මේකට දාලා මේ කවර් එක ඇතුළට දාන්න තමයි තියෙන්නේ. මේක ගෑන් ළමයි දන්නවනේ පාවිච්චි කරන විදිහ. බඩ එකක්ම හැදුනහම මේකට උණු වතුර දාලා පාවිච්චි කරගත්තාම ඉතින් සහනයක් තියෙනවා. එහෙනම් මගේ වීඩියෝ එක ඉවරයි. thank you බලන් හිටියට.